Halo guys, ඉතින් මොකද වෙන්නේ? ඉතින් මේමයි සීන් එක මේ මොකද සීන් එක? මේ මම ඉතින් පොඩ්ඩක් මේ දැන් පොඩ්ඩක් කාර්යයක් ගියා අතුරුදහන් වෙලා හිටියා. ඊට පස්සේ දැන් මේ ආයෙත් ඉතින් නිකන් ආතලයකට වගේ නිකන් ආතලයකට කියන්නේ මේ වැඩ කරන්න පැස්සා. මේ දවස් ටිකත් වැඩ කරන ගමන් ඉන්නේ. හරි කල්පනා කරේ දැන් පොඩ්ඩක් ඉතින් මේ වීඩියෝ එකක් එහෙම දාලා. පොඩ්ඩක් ජාලේ කලබන්න කියලා කල්පනා කරේ. හරිද? මේ හරි ඒක නෙවෙයි. ඉතින් මම ඉතින් වෙනදාගේ සුපුරුදු පරිදි ඉක්මන් තමයි ඉතින් නිකන් ඔය පාඩම් කරන්න මට ඉතින් ආසයි හරි ආසම විෂය පොඩ්ඩක් හරි නැත්තේ නෑ මේ හරිද ඉතින් මේ මම කල්පනා කරනවා මේ දැන් ඔය දැන් අපිට තියෙන ඉක්මන් පාඩම සමාහාර ඉල්ලුම හා සැපයුම කියලා හරිද මෙතන ටියුට් එකක් තියෙනවා මෙන්න මෙතන හරිද මේ ටියුට් එකක් තියෙනවා නැත්තම් මම මේ තනියම මේ ටියුට් හදාගෙන යමු කරන්නේ මමත් අර මමත් ඔය පාඩම් කරලා නිකන් ඔය මේ මටත් අර ආසාවක් තියෙනවා පොඩි මේ අර YouTube channel එකක් කරන්න පොඩි ආසාවක් තියෙනවා. ඒකටයි අනික මේ හොඳයි ඉතින් නේද? ඉතින් ඔයාලට පොඩි ගැම්මක් එනවා පොඩ්ඩක්. අර මම අදින් අර මේක වීඩියෝ දාන්නේ අර මම සර් කෙනෙක් උගන්වනවා කියන්නේ එහෙම නෙවෙයි. අර මම පාඩම් කරන ස්ටයිල් එක මේක. මොකද අර මට අර පොත්වල ලියලා එහෙම මට පාඩම් කරන්න බෑ. එතකොට ඔය කෙනෙක් නෝට් ලියලා ඔය මේ ෂෝට් නෝට් ගහලා මට එන්න බෑ. මයින්ඩ් මැප් ගහලා එහෙම බෑ නිකන්. කැමති නෑ මම ලියන වැඩවලටත් මේ එපා වෙනවා මට. ඒකින්ද මම ඉතින් කරන්නේ මෙන්න මේක ඉතින් මට පුරුදු දේ තමයි මම කරන්නේ. පුරුදු කියන්නේ මම ඉතින් පොඩි කාලේ ආස කරපු දේ තමයි මේක ඉතින්. මේ කියාව තියෙන්නේ මේකට ඉතින් අර. يعني කවුරු හරි කෙනෙක් කියන්නේ මම කාටට උගන්වනවා වගේ කියලා දෙන්න තමයි මට ආසයි. ඒක මමත් ඉතින් අලුත් දේවල් ඉගෙන ගන්නවා සමහර ඒවා තේරෙන්නේ නැහැ කොච්චර කිව්වත්. එහෙම දෙකුත් තියෙනවා. පාවුන වෙලාවට තේරෙන්නේම නැහැ. හරිද? ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් මේ මම ඉතින් කල්පනා කරේ මෙහෙම මොකක් හරි ඔයාලට හොඳක් මටත් හොඳක් නේ දෙගොල්ලට හොඳක් නේ අයිති ඔයාලට විතරක් හොඳ නෙවෙයි මටත් හොඳයි ඔක්කොම හොඳයි පොඩ්ඩක් තියෙනවනේ ගැප් එකක් තියෙනවා හොඳ තැනක් තියෙනවනේ ඒතර පොඩි මොරාල් එකක් තියෙනවා අනික එලෙවල් කරන කොල්ලෝ වශයෙන් 2026 එලෙවල් කරන කොල්ලෙක් වශයෙන් මටත් හොඳයි ඔයාලටත් හොඳයි ඉතින් හරිද ඉතින් මේ වවදින් නිකන් කල්පනා කරේ සමාහාර ඉල්ලුම හසබෙව කියලා තියෙනවා ඉතින් මේ පාඩම නිකන් මමත් අර පොඩ්ඩක් ටැක් එක පොඩ්ඩක් අවුල් ගියා මොකද මේ හිතා ගන්න බැරුණා මේ පාඩම පොඩ්ඩක් මේ ප්‍රස්තාර තියෙනවා ඒ ප්‍රස්තාර ටික මටත් දැන් පොඩ්ඩක් විසඳ ගන්න ඕන ආයෙ මේක විසඳගෙන යන්න හරිද හරි ඉතින් මේක ටියුට් එක මම ටියුට් එක බලාගෙන මම මේක කියන්නේ හරිද මට මේ අර කෙනෙක් මතකෙන් කියලා මතකෙන් ප්‍රස්තාරය ඇඳලා මතකෙන් මේක පැහැදිලි කරලා එහෙම මටත් එහෙම බලන්නේ නැහැ පොඩ්ඩක් කියනවා ඉතින් ආයෙ ගුරුවරයෙක් නෙවෙයි මම කියන හයිලයිට් රෝල් එන්නේ හරිද ඉතින් මේක හොඳයි නම් කියන්නේ මේ subscribe කරවලා එහෙම කරන්න එපා. පොඩ්ඩක් subscribe කරලා දාන්න. මේ පොඩ්ඩක් support එකක් විදිහට දාන්න බෑ. ඒක උලන්නේ නැහැ. හරි. හරි. මම නම් වැඩේ පටන් ගන්න. හරිද? ඉතින් මේ සමාහාර ඉල්ලුම් සැපයුම් විශ්ලේෂණය හරියට පාඩමේ සමාහාර ඉල්ලුම් සැපයුම් විශ්ලේෂණය. ඉතින් මේකේ නෝට් එක තියෙනවා ඕයි. සරල කේන්සියානු ආදාය වියදම් ප්‍රවේශ ගොඩක ඇත්තේ පොදු පෙළ මට්ටම හා පොලි අනුපාත කියන විචාරයන් දෙන ලද්දා බව උපයෝගී උපකල්පනය කරමින්ය. එය කෙන්සියානු ආදාය වියදම් විශ්ලේෂණයේ ප්‍රබල අඩුපාඩු ලෙස හඳුනා ගැනීම. මෙයන්ව සරල කෙන්සියානු කියලා තියෙන්නේ. කෙන්සියානු ආකෘතියට වඩාත් අර්ථවත් ආකාරයෙන් සංශෝධනය කර ගැනීම අවශ්‍යතාවය මත එම ආකෘතියේම දිගුවල් ලෙස සාර ආර්ථික විශ්ලේෂණය සඳහා යොදාගත හැකි ප්‍රබල උපකරණයක් වශයෙන් සමහර ඉල්ලුම් සැපයුම් විශ්ලේෂණ ගොඩනැගෙන ලදී. මොකද ඒක ගොඩනැගෙන ලදී දන්නේ. ගහගන්නේ. ඒ වගේ සමහර ඉල්ලුම හා සමහර සැපයුම් වගේ ආර්ථික සමතුලිත පොදු වියදම් මට්ටම හා සමතුලිත ජාතික ආදායම තීරණය වන ආකාරය. ආර්ථිකයක සමතුලිත පොදු වියදම් මට්ටම. සමතුලිත පොදු වියදම් මට්ටම. P කියන්නේ සමතුලිත පොදු වියදම් මට්ටම සහ සමතුලිත ජාතික ආදායම. ජාතික ආදායම තීරණය වන ආකාරය නිරූපණය කරනවා. එම විශ්ලේෂණය ඉල්ලුම් පාර්ශවීය මෙන්ම සැපයුම් පාර්ශවීය ප්‍රවණතාවට පුරෝගතනය කළ හැකි ප්‍රබල විශ්ලේෂණ මාධ්‍යයක් ලෙස හැඳින්විය හැකිය. සමහර ඉල්ලුම් වක්‍රය මොකක්ද මේ සමහර ඉල්ලුම් වක්‍රය මොකක්ද මේ සමහර ඉල්ලුම් වක්‍රය කියන්නේ මම මේක ඇඳලා පෙන්නන්නම් මේ තියෙන විදිහට ඇඳලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම තියෙනවා. ප්‍රස්තාවය මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම. ඇදුණා. Kelas dan kita tahu ni, kawan yang, ayo.
මෙතන තියෙනවා අපි කියනවා මෙතන තියෙනවා සමතුලිත. සමතුලිත බිල කියන්නේ අපි කියන p1 කියලා. එතන අපි දානවා y1 කියලා. හරි. මෙතන බිඳුවනේ. මෙතන දාන්නේ පොදු බිල මට්ටම. හරි. එළඹ සමහර මේ බිඳු වක්‍රය කියන්නේ සමහර බිඳු වක්‍රය ඒකට ඒ සමහර බිඳු වක්‍රය කියන එකට අපි සිරස් අක්ෂර දාන්නේ පොදු බිල මට්ටම. කියන්නේ p අපි සංකේත වලින් සිම්බල්ස් වලින් කියනවා අපි අපිට කියනවා ජාතික නිෂ්පාදනය. ඔව් ජාතික නිෂ්පාදනය නැත්නම් ජාතික නිබවුම ජාතික ආදායම කියලා කියනවා. ජාතික නිබවුම කියලා ගත්තත් හරි. නැත්නම් ජාතික නිෂ්පාදනය කියලා ගත්තත් කොහොම කරත් හරි. නිෂ්පාදනය. කොහොමද අර පොඩි දෙයක්ේ ජාතික නිෂ්පාදනය ජාතික නිබවුම කියලා කොහොම ගත්තත් සිම්බල් එක y y. ඒ කියන්නේ y කියන්නේ මොකද්ද? y කියන්නේ ඔය y කියන්නේ ආදායම. yield කියලා කියන්නේ. කොහොමද තමයි yield. ඔය yield හරි. ආදායම. yield කියලා කියන්නේ මේ ආදායම කියලානේ. මේ දැන් ඇයි ආදායම මේක අතර සම්බන්ධ මොකක්ද? විතරම තේරෙනවානේ. නිෂ්පාදනය වුණොත් නිෂ්පාදනය කරොත් මේක වික්කා සල්ලි ගත්තා. සල්ලි ගන්නවා කියන්නේ ආදායමක්. ආදායම. නිවවක් කියන්නේ නිෂ්පාදනයක් එකක් තේරෙනවනේ. හරි. ඒතර y කියන්නේ yield කියනවා. මොකක්ද අතරතරමින් තියෙන්නේ. අතරතරමින් කියන්නේ මොකක්ද ඒවනවාදී y කියන්නේ වෙන මොනවදයි? පොදු වෙන මට්ටම මෙහෙම මෙතන තියෙනවා සමතුලිත බිල. සමතුලිත මේ ජාතික නිෂ්පාදනය. තමයි ජාතික නිරවුම කියලා. මෙතන තියෙනවා ඊළඟට මෙතන තියෙනවා p බිඳුව කියලා අපි කියනවා. මෙතන අපි කියනවා y2 කියලා. p බිඳුව කියලා අපි කියනවා මෙතන y2 කියලා තියෙනවා. ඒ වගේ මෙතන තියෙනවා p2 කියලා. මෙතන අපි කියනවා y බිඳුව කියලා. හරිද? මේක තමයි තියෙන්නේ. දැන් මේකට අපි කියනවා AD කියලා. ඔය සමාහාර මේ ඉල්ලුම් වක්‍රයට අපි කියන්නේ සමාහාර ඉල්ලුම් වක්‍රයට අපි කියන්නේ සිම්බල්ස් වලින් AD අදේට ඇද කරලා පොඩ්ඩක් බලන්න. ඇද කරලා බලන්න AD කියලා තමයි අපි කියන්නේ. අඩි මේ හරිද? ඒකයි. ඒවත් හදුනා පාට. සමහර ඉල්ලුම් වක්‍රය යන කඩකුත් කරු ස්ථාවරව තිබියදී පිළමට්ටම කුටුම්බ නිෂ්පාදන ආයතන සහ රජය විසින් ඉල්ලුම් කරන ලබන බෝධිත දළදේශීය නිෂ්පාදිත අතර සම්බන්ධතාවය නිරූපණය කරන රේඛාවයි. පිළමට්ටම P1 සිට P2 දක්වා ඇල යන විට ජාතක නිබවුම y1 සිට y2 දක්වා අඩු වේ. පිළමට්ටම P1 සිට P2 දක්වා ඉහළ යන විට පිළමට්ටම P1 සිට P2 දක්වා ඉහළ යන විට. ඔව් පිළමට්ටම P1 සිට P2 දක්වා ඉහළ යනකොට ජාතක නිෂ්පාදනය වෙන්නේ. ඒතර P1 නම් තිබ්බ මෙන්න මෙතන. ඔය P2 නම් තිබ්බ මෙන්න මෙතන. අන්න. ඒක බලන්න. මේක මෙහෙම යනකොට මේක මෙහෙම යනවා. ඒ කියන්නේ මේක උඩට යනකොට මේක උඩට යනකොට මේක මේ පල්ලෙහාට යනවා. පල්ලට කියන්නේ පස්සහට යනවා. මේක උඩට යනකොට මේක පස්සට යනවා. මොකද ඒතර වෙන්නේ? මේ උදාහරණයක් මේක දරනවා මේක රීන. අනුලෝමද ප්‍රතිලෝම. ප්‍රතිලෝම. අන්න ඒක තමයි ප්‍රතිලෝම සම්බන්ධතාවය මේකේ තියෙන්නේ. මේක දරනවා මේක රීන. දර වේද ගන්න එපා. මේක උඩට මේක පස්සහට. හරිද? පරාදයි. ඊළඟට පිළමට්ටම P1 සිට P බිඳුව දක්වා යනකොට පිළමට්ටම P1 සිට P බිඳුව මෙන්න මේකේ නම් මෙන්න මේකට දක්වා යනවා කියන්නේ මොකද වෙන්නේ? P1 සිට නම් මෙන්න මේකනේ. P බිඳුව කියන්නේ මෙහෙම ගියා මෙන්න දික්ක. මෙහෙම ගියා. මේක පල්ලෙන් යනකොට මේක මෙහෙට යනවා. මේක පල්ලෙන් යනකොට මේක මෙහෙට යනවා. මොකද වෙන්නේ? ප්‍රතිලෝමයි. ප්‍රතිලෝම සම්බන්ධතාවය. දැන් සමහර ඉල්ලුම් වක්‍රේ මූලික ලක්ෂණ කියලා තියෙනවා. ලක්ෂණ දෙකයි තියෙන්නේ මම අයිඩියලි ඉන්නේ හරියද? ලක්ෂණ දෙක මොකද්ද? බලමු. සමහර ඉල්ලුම් වක්‍රේ ඉහළ සිට පහළට බෑවු වේ. ඔව් ඉහළ සිට පහළට බෑවු වෙන්නේ. හරිද? අනික මේකට කියනවා මචංලා මේ ඍජුකෝණ ආශ්‍රාකාර බහුවලයක් කියලා. හරිද? මේක අර දැන් ඉහළ සිට පහළට බෑවු වෙනවා කියලා කියන්නේ ඊකෝන් කරන කට්ටිය වශයෙන් අපි දන්නවා. මේක මෙහෙමත් බෑවු වෙන්න පුළුවන් ඉහළ සිට පහළට. මේකත් ඉහළ සිට පහළට බෑවු වෙන්නේ. ඈ හැබැයි මේකේ ඒ අර පොඩ්ඩක් කර්ව් පෙන්න මෙහෙම කර්ව් ගතියක් තියෙනවා.
අන්නේ කර්ව් ගතියට අපි කියනවා ඍජුකෝණාශ්‍රාකාර බහුවලයක හැඩයක් කියලා. හරිද? ඍජුකෝණාශ්‍රාකාර බහුවලයක්. ඕක තිබ්බෙනම් පූර්ව පාඩම් වල. පූර්ව පාඩම් වල තමයි පූර්ව පාඩම් කියන්නේ මේකයි. නිෂ්පාදනකයේ මායි වක්‍ර. ආත් එතන තමයි ඒකට තමයි තිබ්බේ ඔව් තව අපි තව පොඩ්ඩක් ඉස්සරහට කරලා අපේ නිෂ්පාදනකයේ මායි වක්‍ර. හරිද? දැන් සමහර ඉල්ලු වක්‍ර ඉහළ සිට පහළට බෑවුම් වෙනවා. ඉහළ සිට පහළට බෑවුම් වෙනවා. හරිද? ඊට හේතුව වන්නේ අඩුකුත් කඳු වෙනස් වෙතිදී මිල මට්ටම හා ආදාය මට්ටම අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පැවතී. මිල මට්ටම හා ආදාය මට්ටම අතර කියන ප්‍රතිලෝම සම්බන්ධතාවය එක දන්නවද? ඒවල එක දන්නව. මොකද මිල මට්ටම මේ දෙක අතර ගන්නකො. මේ දෙක අතර මිල මට්ටම මෙන්න මේකනේ. ඒක පල්ලන්න යනවා. මේ දෙක අතර මිල මට්ටම කියලා කියන්නේ දැන් මේක. මොකද ඉහළට යනවා. වෙන්න මොකද? දැන් මේක රිදනම් මේක දානවා. මොකද දෙපා දාන දෙක කියන හරිද? පැහැදිලි ගන්න කියන්නේ. හරිද? ඒතකොට එක වගේ නේ ප්‍රතිලෝම. එතනින් තේරෙනවා වැඩි. ඉස්සලම තේරෙනවා යන්නේ. ඊළඟට සමහර ඉල්ලු වක්‍රේ ඕනෑම ලක්ෂණයකදී නිරූපණය වන්නේ දෙරළත මිල මට්ටමට අදාළය සමතුලිත මූර්ත ජාතික ආදායක සමහර ඉල්ලු වක්‍රේ ඕනෑම ලක්ෂණයකදී නිරූපණය වන්නේ දෙරළත මිල මට්ටමට අදාළ සමතුලිත මූර්ත ජාතික ආදාය. ඒ ඕනම ලක්ෂයක් වගේ විතර ඊට විතර හැම තැනම ඒ බාරෙන්නේ ඒ බෙහෙත් එහෙම ඒක මේ වන්දොත් එහෙම මොකද වෙන්නේ? ඒ හැම එකෙම නිරූපණය වෙන්නේ දෙරළත මිල මට්ටමට අදාළ. දෙරළත මිල මට්ටමට අදාළව. මේ තියෙන මිල මොකරි p මෙතන ඉන්නකො p මොකරි px කියලා හිතන්නකො. දෙරළත මිල මට්ටමට අදාළව ජාතික ආදායනේ සමතුලිත මූර්ත ජාතික ආදායම. සමතුලිත මූර්ත ජාතික ආදායම yx කියන තැන ගන්න. හරි දෙරළත මිල මට්ටමට අනුව සමතුලිත මූර්ත ආදායම. සමතුලිත මූර්ත ජාතික ආදායම. සමතුලිත මූර්ත ජාතික ආදායම කියලා අපි කියනවා. අච්චරයි. කොහොමද අච්චරයි කියන්නේ? හරි. හරි සරලයි සූටි දෙයක් තියෙනවා. හරි